තෝරා ගැනීම. මේ මාළු ගැන ඒව මේවා කතන්දර කියන්න එපා මේක මෙතන. සවුන් කීයක් දාන්නද මාළු වලන්නේ ඒව මේවා ගන්න ගියාම අපි. මොන මාළුවද? දැන් මූද සද්ද දාන්න එපා. මොකද මොකද? දැන් කිය තෝරා ගැනීම කී. ඒ මාළියෙක් නේද තෝරා කියලා කිය. තෝරා ගැනීම කියන්නේ තෝර මාළු නෙමෙයි. තෝරා ගන්නද තේරීම. තේරි. හරියට පොතවදින. අද සජීවී ගුවන්විදුලි නාට්‍ය තෝරා ගැනීම. ඔන්න එකෝමත් එක රටක ලංකාවේ මිනිස්සෙක් හිටියා. එක මිනිස්සයාද ලංකාවේ හිටියේ. ඉන්නවද ඔය හැමදාම කේකේ වගේ. මතයිද කියන්නේ? ඒ මිනිස්සයාගේ ගෙදරට දෙපැත්තෙන් තව ගෙවල් දෙකක් තිබුණා. ඒ ගෙවල් දෙකේ කෂාද බැඳපු ජෝඩු දෙකක් හිටියා. වම් පැත්තේ ගෙදර තියෙන්නේ අර මිනිස්සයාගේ වම් පැත්තේ වැට ගාව. ඒ වැට තියෙන්නේ ක්‍රෝතන් වැටක්. තාප්පිය මොකුත් නැහැ. දකුණු පැත්තේ තියෙන වැට කම්බි වැටක්. කම්බි වැටක් කිව්වට ඒකෙදුත් එහෙට මෙහෙට යන්න පුළුවන් කම්බියෙම කැඩිලා තියෙන්නේ හරක් පැනල. නාට්‍යයක් නෙමෙයිනේ අද කරන්නේ ඉදමක් මනින එකක්ද කරන්නේ. මොකද ඉදම මේ කොට ඉන්න කියන එක. ඒක පසුබිම කියන්න ඕනේ. චිත්ත රූප මැවෙන්න දෙපයිනේ අසන්නගේ. හරි හරි කියන්නේ. දැන් මේකේ කොළ පාට ගාලා තියෙන ගේ. වම් පැත්තේ තියෙන ගේ රෝස පාට ගාලා තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන ගේ නිල් පාට ගාලා තියෙන්නේ. වහලට මොනවද උඳුද සීද්ද එහෙම. වම් පැත්තේ තියෙන ගේ වහලට ඇස්බෙස්ටෝස් සීඩ් දාලා තියෙන්නේ. මේ මිනිස්යාගේ ගෙදර උළු තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන නිල් පාට ගෙදරත් වහලට උළු තියෙන්නේ. මේක මිසෙන්ද ටකරන් සද්දයක් ඒක දාන්න වෙයි කියලා මම බය වුණා. එකපාරේ මේ ගෙවල් තුනම තියෙනවා. ඉතින් දෙපැත්තේ ගෙදර කට්ටිය මහත්තයලා හැමදාම උදේට වැඩට යනවා. ඒත් මේ මිනිස්සයා රස්සාවකට යන මිනිස්සෙක් නෙමෙයි. නිකොමෙක් ගැනද කතාව නිකොම. ඒ මිනිස්සයාගේ පරම්පරාවෙන් හම්බෙට ඒවා තියෙනවා ඒ මිනිස්සයාට ඉතකටක්. වයින්ද උඩ. නමුත් මෙයා කෂාදියක් බැඳලා නැහැ තාම. ඔන්න දවසක් රෝස පාට ගෙදර මහත්තයා නැති අතරේ මේ මිනිස්සයා ඒ ගෙදර පැත්තට ක්‍රෝතන් වැට පැනලා ගියා. පොදේන. ස්ක්‍රිප්ට් එක දෙන්න. ස්ක්‍රිප්ට් එක දෙන්න මට පොඩ්ඩක්. වැඩි කියන්න පුළුවන් නේද? ඔය හවුලන්නේ. වැට පැනලා ගියාට කියන්න පුළුවන්. නෑ නෑ රෑ නාට්‍ය ගාන්ට එන්නේ. හරි. චන්ත්‍රානංග. ආනේ අයියා රතු බලයි ළඟ තියෙන එක දැක්කිනේ. ඔය තේ දකින්න නැති වෙන්න වාගේ මං ආවේ. හරියට. මම බය වුණා මම මේ දර කොටියක් බලන්න කියලා ආවේ. ඉතින් මං පළලා දෙන්නම්. අනේ පා විශේෂ මේ පොඩි කොට කෑල්ලක් මට. මෙහෙම කරමු චන්ත්‍රානංගේ. කොහමද? දැන් ඔයා ඔය මේ ඉස්සරහා මිදුලේ දාලානේ ඔය දර කොටේ පලන්නේ. ඕක මට මේ ඉස්සරහා මිදුලේ බලන්න බෑ. මොකද ඒ පාරේ යන කෙනෙක් හරි දැක්කොත් ඒක හරි නෑනේ. අපි දෙන්නම කොටේ උස්සන් ගිහලා කුස්සිය පැත්තට මම පළලා දෙන්න. කමක් නැද්ද? කමන්නේ මක් කියනවා. හරි. අලන්න ගිහින්. නෑ කතා තියලා ගිහින් කතා. එහෙනම් අයියා කොටේ බලන්නේ. මේ මම අර පොල් ගෙඩි වගේ තියෙනවා ඒ ටික ලෙලි ගහලා දෙන්න ගන්නවානේ. ඒ කතා කරනවාද? ඇයි? ඔය කොටේ බලන්න මං පොල් ටික ටක්කා ලෙලි ගහලා දෙන්න කොටේ බලන්න. කමක් නැද්ද? මොනවා කීනවද නංගි මට තේ එකක් අදන් එන්නකෝ මං ඒ ටික කරනක. හරි හරි තේ එකක් බොන්න මහත්තයා ගියාද වැඩට? යානම් වැඩට ගියා මම මේ රෙදි ටික වන්නලම එන්නේද? රෙදි ටික මං වන්නන්න. ඒක පස්සේ කමක් නැද්ද? මක් වෙනවද? එහෙනම් මෙහෙම කරන්න මම අර මිදුළු පොඩ්ඩක් අතු ගන්න තියෙන ගේත් එක්ක ඒක අතු ගාලා අයියට තේ එකක් හදන් එන්න. මේ ටික ඉවරලා මිදුල අතු ගන්නම්. එහෙමනම් අයියා එහෙනම් මේ කොටේ පළලා පොල් ගෙඩි 12ක් තියෙන ටික ලෙලි ගහලා මේ රෙදි ටික වන්නලා ගේ අතු ගාලා මිදුල අතු ගන්න. මං අයියට ඔක්කොම මාල්ටඩ් මිල්ක් දාලා රස්සට ඒක හදලා දෙන්න. අනේ හරි චෝක්. එහෙනම් මම කොටේ බලන්න පටන් ගන්නවා. හරි. දක්. ඒ මොකද? කොටේ බලලා කීරි ගලවලා ගන්නවනේ කෑලි. මම හිතන ආයෙ සුද්ධ කරනවා. මේ දැන් කොටේ බලනකම ඩොඩ්ඩක් ගගා ඉන්නද නාටි කරන්නේ නැද්ද විචාර කොටේ අයියා කොටේ බලන්න. ඉන්න පොත. ඔන්න දැන් කොටේ බලලා ඉවර වුණා. පොල් ගෙඩි 12ත් ලෙලි ගහලා ඉවරයි. ඒ වෙලාවේ ඔන්න චන්ද්‍රා තේ එකක් හදාගෙන එනවා. තකලින් ඊරිසිය තියලානේ අරන් එන්නේ. මං ගන්න කොහෙද තියෙනවද? තකලින් දත්නු බලලා අයියා. නංගි මහන්සි පාටයි. වානේ පාටයි කියන්නේ මහන්සි ඉතින්. අර අච්චර දර කොටේ බලලා මහන්සි නේද? අපි හින්දා නේ
මොනවද නංගි ඔයාට කරන්න ඇති දෙයක් තියෙනවද මම ඇත්තද? අයියෝ ඔයා ඕන දෙයක් කියන්න එහෙමද? ඔයා මට ඉරහඳ ගෙනත් දෙන්න කියන්න මං ගෙනත් දෙන්න ඇති වන්නන්න අනේ ඒක නම් එපා. අයියෝ අපෝ දැන් ඒක මං ආසෙ නෑ. එහෙමද ඕක මැදලම දෙන්නට එපා වෙලා තියෙන්නේ. මොකද මැදලා කිය අද අපි පිටි ගාලා තියෙන පිටතල ඉඳලා යන්නයි නේද? ඔන්න පිටතලද නංගි මම කියන්නේ ඔරිජිනල් ඉරයි හදයි ඔරිජිනල් අයියයි දැන් එහෙම දන්නේ මට තේක දෙන්නකෝ ආමෙන්නේ. thank you මොකද කරන්නේ? මොකද අතින්ගන්නේ? නංගිගේ අත හරි සිනිඳුයි සිනින්දද? ඉඳා පටා. අයියෝ අම්මී එනවෙද නංගි ගතේ සිනින්දේ කියලා අතින්ගල්ලන්ද? ගාන දැක්ටික බඩට යන්න බලාගන්න රතු පාලයා. ගෙදරට එලා පින්පත් කකා ඉඳලා මෙතන. එහෙම නෙමෙයි නංගි එහෙම නෙවෙයි කොහොමද විදියෝ? ඔයා දන්නවනේ මං ඉතින් දන්නවද මං කියන්නේ දන්නව පින්පත? අම්මලා තාත්තලා හම්බු කරපු කකා ඉන්නව මෙතන. ආවද මෙතන මොකද එකක් කරන්නේ? ගාන ආයේ ආවත් බෙල්ලගෙන විලා යන්න බලනවා. මොඩේ. දැන් සජීවී ගුවන්විදුලි නාට්‍යයේ දෙවනි කොටස. ඔන්න ඊට පස්සේ රත්නපාලගේ ජීවිතේට තවත් අලුත් දවසක් උදා වුණා. එදා වෙච්ච සිද්ධියට රත්නපාලට හිත හරි නෑ. ඒ වුණත් රත්නපාල අලුතෙන්ම ජීවිතයට මුහුණ දෙන්න කියලා හිතාගෙන කන්නාඩිය ගාවට ගියා. කන්නාඩිය ගාවට මොකද? ඒ වැවුල කපලයිව තමයි ඉතින් ජීවිතයට මුහුණ දෙන්නේ නැත්තම් එහෙම මුහුණ දෙන්න පුළුවන්. කොහොම හරි උදේ හොඳට ලෑස්ති වෙලා අර නිල් පාට ගෙදර අනිත් දකුණු පැත්තේ තිබිච්ච ගෙදර තියෙන්නේ. මම කිව්වෙච්ච නාටියේ ඒ දකුණු පැත්තේ තිබිච්ච ගෙදරට අර හරක් කඩාපු කම්බි වැටෙන් පැනලා රත්නපාල ගියා. ඒ වෙලාවේ ඒ ගෙදර මහත්තයා ඒ කියන්නේ සිරිසුමන වැඩට ගිහිල්ලා. ඒ ගෙදර නෝනා වෙච්ච අයිරාංගනී විතරයි හිටියේ. රත්නපාලයා නේද? මම මේ කම්මැලිකමට ආවා මේ අයිරාංගනී නංගි. මේ මහත්තයා වැඩට ගියානේ. ඔව් ඒක තමයි මම දැක්ක යනවා. හන්දේ උදෙන් දිනන. ඔව් හැන්දෑවට ඉතින් එයා එයිනේ නේද? ඔය ඒක තමයි ඉතින් අවම්බෙන්දනේ ආවේ. නෑ මං එයා යනකම් ඉඳලා මේ ආයෙ බලලා නිකන් කම්මැලිකමක් හිතුණා. ඒක මිසක්. අයියෝ මොනවද ඌමනාවක් වෙලාද? ඌමනාවක්කුත් තියෙනවා. ඒ වුණාට අනිවාර්යයෙන්ද මං ඉතින් අර නිකන් කම්මැලිකමට ආවේ. එහෙමද? අයියෝ මොකද මොනවද කියලා දෙන්නද මේ? නෑ මං නංගිට ඕන කඩේම යනවා මං ගිහිල්ලා දෙන්න මං කඩේ යනවා එහෙම. අනේ පායෝ නෑ ඉතින් ඔයාම කඩේ යවන්න ඕනේ නෑ මට කිංගෙන්න. නෑ මකින් ඉතින් අයිරංගනී නංගිටම කඩේ යාමක් කියලා හිතන් ඉඳපුවා මං කොහොමද කඩේට යන්න ඉන්නේ. මොනාරි තියනවා නම් මං ගෙනත් දෙන්න. නෑ මොකද එහෙම විශේෂ දෙයක් නෑ ඉතින් උදවසේ ඔක්කොම අවශ්‍ය දේවල් ගේනවනේ. අඩුපාඩුවක් නෑනේ ඔව් නේද? අඩුපාඩුවක් කරන්නේ නෑ නේ එහෙම. ඒක තමයි. මම ඉතින් ටිකක් වාඩි වෙලා ඔය පත්තරේ බලලා යන්න දෙන්නම් කරදරයක් නැද්ද? නෑ අයියෝ පත්තරේ ගයන්න. පත්තරේ ගයන්න ගිහින් බල්ලගෙන දෙන්න. එහෙම නෙමෙයි ඉතින් අර කම්මැලි යන්නේ ගෙදර ඉන්නකොට තනියමනේ මං ඉන්නේ මට කාට කවුරුවත් නෑනේ. අය කාදී ඉතින් කම්මැලි තමයි මටත් ඉතින් ගෙදර ඉන්නකොට නම් ඉතින්. ඒක තමයි. ඒ උනාට ඉතින් අයියේ නේද කම්මැලි කියලා බෑනේ අපිට ගෙවන්න ලෑදනේ ඉතින්. ඔය ඉතින් නංගි වැඩක් තියෙනවා නම් කියන්නේ මං උදව් කරන්න. අනේ විශ්ද යට කරන්න පුළුවන් තමයි මං මේ කැම බිම් හොයනකට කිව්වල අතුපාතු කාට දරපල නෝ. ඒද දාර බලන්න බැරි මමයි මේ ඊයේත් මේ ආරේ පැලුවනේ. කොයිද? අපේ ගෙදර. අගෙද්දද? ඔව් අපේ ගෙදර පැලුවා දාත ඒක අවුලක් නෑ පොල් ගෙඩි කොයි යදලෙලි ගැව්වා. නෑ අයියේ කමන්නේ. මොන්න. එහෙනම් කරදරයක් නැත්තම් ඔව්. මට වතුර එකක් දෙන්න බොන්න. වතුර එකක්. ඔව්. වතුර එකක් දෙන්නම් ඒක කමන්නේ නැත්නම් අයියා කියන ගන්නවද වතුර එකක්? නෑ ගෙනත් දුන්නා නම්. මම ගෙනත් දෙන්නම්. කිලින් කිලින් කිලින්. ඒ වගේ බෙල් එකක් ගාගෙන වතුර. පීරිසිය තියනනේ වතුර ගේන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට උනේ. මෙන්න. මොකද දානේ පීරිති ගෙදා. කොහොමද? ඔය පීරිති වැත්තකින් තියන්නකෝ. ක්ලකස්. දෙන්නකෝ වතුර. thank you. අතේන්නේ. ඥාංගගේ අතාවි චීනිදුයි. ඔව් අයිරංගනි මං ඔයාට කියන්න බයි උන්නේ. කියන්නකෝ. මං ඉතින් කියන්න උනේ මාත් ගෙදර ඉතින් ඔය පාළුවෙන්නේ ඉන්නේ කියලා. ඒක නම් ඇත්ත. ඒක ඔයත් ඔය වේට වෙලා පාළුවෙන් ඉන්න නේද? රත්න බලයි. ඔව්. එළිය කතා කර කර ඉන්න එක හරි වදි නේද? එනමයි යන්නද? නෑ නෑ. ඇතුළට එන්නේ. එදා රත්නපාල ආපහු ගෙදර ආවා. ඊට දවස් දෙකකට විතර පස්සේ රත්නපාලට ඒ ගමෙන් යන්න සිද්ධ වුණා. ගමෙන් ගියේ රස්සාවකට. අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු රත්නපාල ආවා. ඒ එනකොට
රෝස පාට ගෙදරයි නිල් පාට ගෙදරයි ඒ ගෙවල් දෙකේම ඒ මහත්තුරු දෙන්න මැරිලා. ඒ කියන්නේ දෙන්න එකට මැරිලාද? එකට මැරිලා නෙවෙයි. එක මහත්තයෙකුට heart attack එකක් හැදිලා මරුණා. අනිත් එක්කෙනා බයිසිකලේ හැප්පිලා මැරුණා. මේ පොඩි මිනිහක් වලලාද ෂුවර් එකට. අර මිනිස්සයා ගියානේ ඒකින්ද බේදුණා. ඒවනේ දැන් රත්නපාල ගමට ඇවිල්ලා කසාදයක් බදින්න කෙනෙක් හොයන. මේක කපු මහත්තයාට කිව්වා. වැඩේ කියන්නේ නිල් පාට ගෙදරයි රෝස පාට ගෙදරයි නෝනලා දෙන්නත් කසාදයක් හොයන වෙලාවක්. රත්නපාල. ඒක කපු මහත්තයා. රත්නපාල කීපයක්ම ඉන්නවා. මෙහෙමයි ඉතින් හොඳ කෙනෙක් බලලා කතන්දත් එපා දන්න කී මිනිස්සුනේ. මට මෙහෙමයි. ඔව්. මම කපු මහත්තයාට කියන විස්තරේ. ඔව්. මමත් ඉතින් දැන් ටිකක් කොල්ලෙක් නෙමෙයි ටිකක් වයසයිනේ. ඔව් දැන් ඉතින් නාකි නෑ ඉතින් දැන් මටත් 40කට කිට්ටු වෙන්න එනවා. 43යි. එනට 40කට කිට්ටු වෙන්න එනවා කිව්වට ඒක තේරෙන්නේ නෑනේ. ඔව් 40ට කිට්ටුයිනේ ඉතින් 43ත්. ඔව් ඒකත් ඇත්ත. 40ට කිට්ටු. ඉතින් මේ දැන් මට ඔය නිකම් මේ තරුණ පහේ ගෑනු ළමයි හරියන්නේ නෑනේ කපු මහත්තයා. ඒක මට තේරෙනවා. ඒ කියන්නේ මේ අවුරුදු 20ක 25ක ළමයෙක් එක්ක ඒක හරියන කතන්දරයක් නෙමෙයිනේ. ඒක හරි ඒක හරි. ඉතින් මටත් ඔය දැනුම් තේරුම් තියෙන. ඔව්. යමක් කමක් තේරෙන. ඔව් ටීචර් කෙනෙක් වාගේ. ඒ කියන්නේ දැනුම් තේරුම් තියෙන. දැනුම් තේරුම් තියෙන ඇති ටීචර්ලත් ඉන්නවා. එහෙම නෙමෙයි මම කියන්නේ. පොඩ්ඩක් ඉතින් ඔය මෙහෙමයි මම බැලුවේ. දැන් මමත් ඉතින් ඔය 40ක් විතර වෙච්චි මිනිහා වෙච්චි. ඔව්. ඔය ඉතින් පොඩි ප්‍රශ්න තිබුණාට කමක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඔය ඉතින් ඔය කසාදේ ඇරිලා ගිය අය ඉතින් ඔය රැවටිලා ඉන්න අය එහෙම කමන්නේ. එහෙමද? ඔව් ඉතින් ඒක මමත් ඉතින් දැන් තරුණෙක් නෙමෙයි. මෙයා බලන්න කවුද? රැවටිච්ච කෙනෙක්. කාටද රැවටිලා? මෙයා රැල්ල මේ රටේ අවද ඒජන්සි එකට අහුවෙලා. ඔව් මොකද වෙලා තින්නේ? ඒ ගිහිල්ලා රස්සාවක් නැතුව ඉඳලා ජෝර්දාන් වල මාස දෙකක් ඉඳලා ආව රැවටිච්ච. මොකක් ප්‍රශ්නයක් මොකුත් නැහැ. ප්‍රශ්නේ නෑ ප්‍රශ්නේ නෑ. ඒක ප්‍රශ්නයක් නෑ රැවටිලා ඒ රට ගියපු එක තමයි. රට ගියපු එකද රැවටිලා තියෙන්නේ? ඔව්. මොන කතාවක් එහෙම ගන්න නෙමෙයි මම කියන්නේ. එහෙනම් මෙයා බලන්නකෝ. මේ අනිත් එක ඔව් වෙන. මේ ඉන්න මෙයා බලන්න. මෙයා නියමයි. මෙයාගේ මහත්ය මලා. අන්නේ කමන්නේ. අපෝ දේවල තියෙන පුදුම විදියට. ඔය කමන්නේ ඒක හොඳයි. උදරට. ඒකට කාරිනේ. ඔව් තේ ඔක්කොම තියෙනවා. තේ නැති අපෙත් තියෙනවා මේ බෝතලේ. නෑ තේ වතු. ඔව් කියන්නේ. තේ වතු තියෙනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මෙයාගේ කකුලක් කොටයි. ඒකට ඒ ප්‍රශ්නේ නේ විරූපිකම නෑ නැහැ. නෑ නෑ එහෙම විදුපිකම නෑ. අර කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නේ තමයි ඉතින්. ඒක යන්තම් ඇහෙනවා ඇතිනේ. ඔය යාන්තම් වගේ ඇහෙනවා ඉතින් ඒකින්ද කතා කරන්න බෑ. මේ මොකයිද මේ පිස්සුවක් කියලා ඒක හරියට. වෙන මේ මෙහෙම කරමු කපු මහත්තයා. මේ ඈත දුර බලන්න ඕනේ නෑ. ඈත දුර බලන්ද ඔය ඇයි? ඒකයි මං කියන්නේ ඈතින් ඔය උඩ රටින් එහෙම ඕනේ නෑ. ළඟපාතින් කමන්නේ නැද්ද? කමන්නේ මක් වෙනවද? ඉතින් ඉන්නවනේ. කොයිද? ඇයි මේ ගෙවල් දෙපැත්තේ ගෙදර දෙපැත්තේ දෙන්න? කොහෙද මේ චන්ද්‍රයි අපේ මේ පැත්තේ ඉන්ද්‍රා මේ අයිරාංගනි ඔව් දෙන්න පොතෝ දෙක දීලා මට කිව්වනේ කතා කරන්නක් කියලා. මං හිතුවා මේ දුරින් හොයන්නේ කියලා. නෑ මේක. දෙන්නම කැමති. එහෙමයි. දෙන්න එක පයින් කැමති රත්නපාල මාලිට ගෙවල් දෙක විදි දෙක කඩලා එක ගයක් කරගන්න එකනේ තියෙන්නේ. ඔව් ඒක හරි. දෙන්නම ගන්න බෑනේ උනාට. ඒක හරි දෙන්නම ගන්න බෑ. මේ මොකද කරන්නේ? අයිරාංගනි හොඳයිනේ ඉතින් අයිරාංගනි. අපෝ මං අයිරාංගනීට කැමති නෑ. මං අයිරාංගනීව කතාද වදින්න කැමති නෑ. ඉතින් චන්ද්‍ර එකපාරක් මොනවද? චන්ද්‍ර නම් ඔන්න හොඳයි. ඉතින් චන්ද්‍ර නේද එකපාරක් මනමාලකම් කරන්න ගිහිල්ලා රත්නපාල මාලිට ගැහුවා කියලා කිව්වේ. ඔව් ඒමනේ හොඳ. හොඳ කියන්නේ? හොඳ කියන්නේ ඉතින් තමන්ගේ මිනිස්සයා මිසක් අනිත් මිනිස්සු එක්ක කතා බතා කරන්නේ නැති වුණාම ඉතින් ඒම ගෑණියෙන්නේ කසාද බඳින්න ඕන දෙකින්ද මං චන්ද්‍රට කැමති. එතකොට අයිරාංගනි චන්ද්‍රාව බැන්දට පස්සේ ඉතින් අයිරාංගනී එක්ක මොකක් හරි මේක කතා කරගන්න බැරිය. එයා ඉතින් ඕන එකකට ඕකේ.